සුබ දවසක් හැමෝටම අද 2025 ජූනි 11 වනදා ඉදිරියේදී සිදුවීමට නිමිත නව අධ්‍යාපන ප්‍රශාසන සම්බන්ධව බොහෝ දෙනෙකු දැන් අවධානය යොමු කරමින් පවතිනවා. ඒ සම්බන්ධව වරින් වර විවිධ තොරතුරු වාර්තා වන අතර එසේ වාර්තා වූ අලුත්ම ප්‍රවෘත්තියක් වෙතයි ඔබේ අවධානය යොමු කරවන්නේ. පාසල් දරුවන්ට භාෂා ඉගෙනීම අනිවාර්ය කෙරේ. 6 වෙනි ශ්‍රේණියේ සිට 9 වෙනි ශ්‍රේණිය දක්වා දෙමළ සහ සිංහල භාෂාව ඔවුන්ගේ දෙවැනි භාෂාව ලෙස ඉගැන්වීම අනිවාර්ය කිරීමට රජය සැලසුම් කර ඇති බව අගමැතිනි හරිනි අමරසූරිය පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවසුවා. ඒ අනුව 6 වෙනි ශ්‍රේණියේ සිට 9 වෙනි ශ්‍රේණිය දක්වා සිංහල සිසුන්ට ඔවුන්ගේ දෙවන භාෂාව ලෙස දෙමළ භාෂාව ඉගෙන ගැනීමටත් දෙමළ සිසුන්ට ඔවුන්ගේ දෙවැනි භාෂාව ලෙස සිංහල භාෂාව ඉගෙන ගැනීමටත් අනිවාර්ය කරනු ඇති බව අගමැතිනි සඳහන් කළා. ගුරුවරුන්ට භාෂා ඉගැන්වීමට පුහුණුව ලබා දෙන තෙක් මේ වැඩසටහන නියම ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කරන බව ඇය වැදුඩ සඳහන් කළා.